දෙමව්පියනි අද අපේ මාතෘකාව තමයි ඔබේ දරුවා දක්ෂයෙකු කරන්නේ කෙසේද? ඔබේ දුව හෝ පුතා. ඒ සඳහා මෙන්න අපෙන් කෙටි තල්ලුවක්. මෙන්න එක් මාර්ගයක්. මමත් ලංකාවේ දක්ෂම කතිකයෙක් හිටපු. ඒ වගේම දැනට YouTube channel එකක් මම මෙහෙවනවා. ඒ වගේම මමත් අපේ තරුණ කාලේ අපේ දූ දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න පිහිට වෙච්ච කෙනෙක්. විශේෂයෙන්ම කතික පන්ති පවත්වමින් ඒ වගේම අපිට හැකියාව තිබුණා ඒ කාලේ ගණිතය සමාජ අධ්‍යයනය වගේ විෂයන් අපොස සාමාන්‍ය පෙළ දරුවන්ට උගන්වන්න. ඒවා අපි ඔක්කොම නොමිලේ කරේ. ඒ සමාජ ක්‍රමයක් එක්ක. නමුත් අද ඔක්කොම ඈත් වෙලා හැමදේම මුදලට යට වෙලා ව්‍යාපාර මට්ටමට වැටිලා අද කොටින්ම බොහෝ ගුරුවරු පවා තමන්ගේ පන්තියේ උගන්වන්නේ නැතුව තමන්ගේ අතිරේක පන්තියට ටියුෂන් ක්ලාස් කියන්නේ ඒවට ගෙන්නලා උගන්වන තරමට මේ රටපත් වෙලා තියෙනවා. වැඩි දෙනෙක් විශේෂයෙන්ම මේ වචනේ මම පාවිච්චි කරනවා. සමහර ගුරුවරියන් ඉන්නවා බොහොම හොඳ ගුරුවරියන්. මම ඉස්කෝලේ කාලෙන් පස්සෙත් ළමයින්ට උගන්වන ගුරුවරියන් අද ඉන්නවා එදා වගේම. එදා ගුරුවරියන් ඉස්කෝලේ විභාග කිට්ටු වෙනකොට ගෙදෙට්ට ගෙනල්ලා තේ කන්න බොන්න දීලා හිටන් උගන්වපු ගුරුවරු අපි ඈත අතීතයේ ඉඳලා තියෙනවා. අපි අහලා තියෙනවා, අපි දැකලා තියෙනවා. ඒ වගේම අද මාධ්‍ය කලාව ගත්තත් අපි මොන මාධ්‍යයෙන් ගනුවත් මාස් මීඩියා කිව්වත් මොන මීඩියා කිව්වත් අද අවසානයේදී වෙලා තියෙන්නේ අපේ මාධ්‍ය පවා විකෘති වෙලා වෙළඳ දැන්වීම් වලට හැම දෙයකටම යට වෙලා ව්‍යාපාර මට්ටම ඉහළට ඇවිල්ලා ඒ වගේ ගුණාත්මක භාවය අඩු වෙලා තියෙන්නේ. අපි දන්නවා ඉතින් රූපවාහිනිය බලනකොට උනත් හවස 6:00 ඉඳන් රාත්‍රී 10 වෙනකම් බැලුවොත් එහෙම ප්‍රවෘත්ති ටිකක් පෙන්නලා ටෙලි නාට්‍ය ටිකක් පෙන්නලා වැඩිපුරම පෙන්වන්නේ වෙළඳ දැන්වීම්. පැයක වැඩසටහනක් අපි බැලුවොත් එහෙම පැයෙන් මම හිතන්නේ භාගයක් විතර වෙළඳ දැන්වීම්. ඉතින් අපිට වෙලා තියෙන්නේ රූපවාහිනිය නරඹද්දී ඕනම channel එකක් වෙළඳ දැන්වීම් බලනවා වගේ කියලා තමයි අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ වෙළඳ දැන්වීම් ටික. ඒ වෙළඳ දැන්වීම් යන අතරේ තමයි අපිට පේන්නේ මේ නාට්‍යයක් පේනවා. රූප ඊළඟට ප්‍රවෘත්ති ටිකක් පේනවා. එක්ක වෙන මොනවා හරි වැඩසටහනක් පේනවා. හොඳ වැඩසටහන් පෙන්වන්නේ සමහර වෙලාවට රැට. ඒවා බලන්න බෑ. ඒවා ඉස්කෝලේ ළමයි නිදි එතකොට. ඒවා බලන්න වෙන්නේ වැඩි හිටියන්ට. ඉස්කෝලේ ළමයින්ට හොඳ දෙයක් උගන්වන්න නම් අපි සාමාන්‍යයෙන් රාත්‍රී 7:00 8ට වගේ අපි මේ වැඩසටහන් දාන්න ඕනේ. ඒ වගේ කිසිම වැඩපිළිවෙලක් නැහැනේ. හැමදේම ව්‍යාපාර මට්ටමට වැටිලා ඉවරයි. ඉතින් අපි දොස් කියනවා නෙමෙයි, මේක තමයි යථාර්ථය. තිත්ත ඇත්ත. ඉතින් ළමෙක් ඇත්තටම දක්ෂයෙක් කරන්න හොඳ කතිකාක්තියක් තියෙන දරුවෙක් බිහි කරන්න හොඳ සින්දු කියන්න පුළුවන් දරුවෙක් බිහි කරන්න මාර්ග තිබෙනවා. එකම පළවෙනි මාර්ගය තමයි මම හිතන විදිහට ඒ සඳහා ඔබේ දරුවෝ යොමු කරන්න ඕනේ කියවීම සඳහා. අපි මොන අන්තර්ජාලයට ගියත් ඔය සමාජ වෙබ් අඩවි වලට ගියත් රූපවාහිනිය බැලුවත් අපිට මේ මතකයේ කියන එක අපේ මොළයට නැත්තම් අපේ මොළේ මතකයේ රැඳීම අඩුයි. මේ මතකයේ රැඳීම වැඩි වෙන්න තමයි කියවන්නේ කියන්නේ. කියවීම මිනිසා ඒකනේ අර බර්නාඩ් ෂෝ කිව්වේ කියවීම මිනිසා අංග සම්පූර්ණ කරයි කියලා. ඉතින් ඒ නිසා අපි අත්දැකීමෙන් දන්නවා කියවීම තුල අපිට පුළුවන් අපේ දරුවාගේ දැනුම වර්ධනය කරන්න. නමුත් අද වර්තමානයේ සමහරට කියවන්න දරුවන්ට හරි අමාරුයි. ඉස්කෝලේ දෙන අච්චු පොත් ටික පවා දරුවෝ කියවන්නේ නැහැ. අච්චු පොත් වල තියෙන කරුණු හරියට කියවනවා නම් දරුවා මම හිතන විදියට ව්‍යතිරේක පන්ති යන්න ඕනේ නැහැ. මූලිකම දේ තමයි අච්චු පොත. ඉතින් මේවා අද ඉස්කෝලේවත් කියලා දෙන්නේ නැහනේ. ඉස්කෝලේ ගුරුවරු පවා අතිරේක පන්ති වල වැඩි දෙනෙක් තමන්ගේ කාලයට තමන්ට අදාළ විෂය ඉගෙනුවා. එතනින් ඒ කතන්දරේ ඉවරයි. ඉතින් මම යෝජනා කරනවා මේ අද පුළුවන්කමක් තියෙනවා ඉස්කෝල වල මට්ටමින් පාසල් මට්ටමින් පාසල පටන් ගත්තට පස්සේ දරුවන්ට හොඳ දේවල් ටිකක් ඉස්සෙල්ලා උගන්වන්න. ඒවා අපත යන දේවල් නෙමෙයි. දරුවා කන්නේ කොහොමද? දරුවා උදේට ලතුරු එකක් ඉස්බලට බොන්න ඕනේ නේද? කොළ කැඳ ටිකක් බොන්න ඕනේ නේද? හොඳ දේශීය කෑම කන්න ඕනේ නේද? ඉතින් මේවා අද ඉස්කෝලේ උගන්වන්නේ නැහනේ. ඉතින් ඒවා උගන්වන වැඩපිළිවෙලකට අපි ප්‍රායෝගික වැඩපිළිවෙලකට අපි ගියොත් තමයි මම හිතන්නේ දරුවා සෞඛ්‍ය පැත්තෙනුත් අංග සම්පූර්ණ වෙනවා. ඒ වගේම කියවීම තුළ දරුවා හොඳ දැනුම තියෙන පුද්ගලයෙක් හැටියට සමාජයට ඉදිරියට එනවා. ඉතින් අද දරුවන්ගේ සමහර වෙලාවට බැලුවහම කොතන විභාග පාස් කරාම සාමාන්‍ය දැනුම කියන එක අන්තයට බහලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා වෙලාවකට මේ ඒවා අපිට අවශ්‍ය නැහැ ජීවත් වෙන්න අපිට මේ විභාගේ පාස් කරලා රස්සාවක් තිබුණාම ඇති කියලා. නමුත් මිනිස්සෙක් හැටියට අපේ සාමාන්‍ය දැනුම අපේ විනෝදය කලාව අපි අංග සම්පූර්ණ කරන ප්‍රගුණ කරන්න ඕනේ. ඒවා තිබ්බොත් අපේ ජීවිතේ ජය ගන්න අපිට ඉතාමත්ම පහසුවෙන් පුළුවන්. ඒක මාර්ගයක් බවට පත් වෙනවා අපේ. දැන් දරුවන්ට මේ කියවීම පමණක් නෙමෙයි අපි දන්නවා ඒ කාලේ අපි ගුවන් විදුලියට සවන් දුන්නා. ඒ ගුවන් විදුලියට සවන් දීම තුළ අපිට යම්කිසි මතකයක් ලැබුණා. සවන් දීම සහ කියවීම ප්‍රධානයි මම හිතන විදිහට. මේ දේ සඳහා ළමයි යොමු කරන්න ඕනේ. අපිට එදා වගේ 100% මේ හැමදේම කරන්න බෑ. ලෝකේ වෙනස් වෙලා අපි ඒවා යථාර්ථය තේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ. ඒ අතරතුර හොඳ දේවල් අපි රැක ගන්න ඕනේ. හොඳ දේ රැක ගන්න ඕනේ. අපේ ලංකාවේ ගොඩක් වෙලාට තියෙන්නේ අපිට ලැබෙන අලුත් දේවල් වලින් තාක්ෂණයෙන් හොවා වෙන යම් දේවල් වලින් අපි හොඳ දේ නැති කරගෙන නරක දේ තමයි කන්නේ. කැම බීම බලන්න, මාධ්‍ය බලන්න, අපේ ජංගම දුරකථන බලන්න, රූපවාහිනිය බලන්න ඕනම විෂයක් ගත්තොත් එහෙම
අපේ වැඩි දෙනෙක් ඒ සඳහා යොමු වෙන්නේ ඇත්තටම මේ හොඳ දෙයට වඩා වැඩි දෙනෙක් නොමකටයි යොමු වෙන්නේ. වැඩි ඕනේ නැහැ. ඒ කාලේ අපි පොඩි කාලේ අහලා තිබුණා ගෙවල් වල බ්‍රැන්ඩි බෝතලයක් එහෙම තිබුණා පොඩි කාලේ ළමයෙකුට මේ බඩේ අමාරුවක් එහෙම හැදුනාට පස්සේ නැත්තම් පණුව අමාරුවක් දෙනම සාමාන්‍ය මාසෙකට සැරයක් පොඩි බ්‍රැන්ඩි මේ සෑහනක් විතර දරුවාට දුන්නා කියලා. ඉතින් අද ඒක එහෙම තියෙද්දි අද වෙලා තියෙන්නේ ඉතින් අපිට මේ සෑන්දෙන් මොන කට්ටිය නෙමෙයි පොල් කටු හැන්නේ. බොන කට්ටියනේ අපිට දකින්න වෙලා තියෙන්නේ. ඉතින් මේවා යම් ප්‍රමාණයකට අපිට කියලා දෙන්නත් කෙනෙක් නැහැනේ. අපේ ආගමික පැත්තත් ගත්තොත් ඔය බුදුරජාණන් වහන්සේගේ යම් කිසි ගුණයක් කියලා ජාතක කතාවක් කියලා මේ ගාථා ටිකක් කියවලා සරසනවා විස පන්සිල් පද රපහා රකින්නේ කොහොමද ළමයි යාමකට ගන්නේ කොහොමද කියලා නෑ. සමහර බණවල තියෙන්නේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා එක්ක ගෑනුන්ට බයිනවා පිරිමින්ට බයිනවා. ඉතින් මේවා තමයි වැඩි දෙනෙක් සවන් දෙන්නේ. ධර්ම දේශනාවල වැඩි දෙනෙක් සවන් දෙන්නේත් ඒවයි. ඉතින් මේ නිසා ඒ පැත්තත් අපේ විකෘති වෙලා තියෙන්නේ බොහෝ දුරට. එහෙමත් හාමුදුරුවනමත් තමයි ඉන්නේ මම හිතන්නේ සමාජය හදන්න පුළුවන්, දරුවන් හදන්න පුළුවන්, දෙමාපියන්ට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා බොහොම අතලොස්සයි මම දකින්න විදිහට ඉන්නේ. අද බණ කියන එක පවත් තරංගයක් වෙලානේ තියෙන්නේ. පේනවනේ අද මාධ්‍ය ගන්නකෝ channel ඔක්කොම ගත්තාම පොය දවසට තරංගෙට බණ කියනවා, තරංගෙට ආගමික ස්ථාන පෙන්නනවා. ඉතින් බෞද්ධයි කියලාගෙන මේ හැම දෙයක්ම අපේ බුදුන් වහන්සේගේ දේශනෙට එරෙහිව පටහැනිව සම්පාත්පසින්ම වෙනස් විදිහට තමයි ගමන් කරන්නේ. කෙසේ වෙතත් අපි අපේ යුතුයකමක් තියෙනවා වැඩිහිටියෝ හැටියට අපේ දරුවෝ යහමකට ගන්න එක මාර්ගයක් හැටියට මේ කියවීම සඳහා සහ සවන් දීමට යොමු කරන්න ඔබේ දරුවව, ඔබේ දුවව, ඔබේ දෝනිව ඇත්තටම මේ ගුවන් විදුලියත් අපි අහනවා අඩුයිනේ. නමුත් ඒකටත් පොඩ්ඩක් ඔබ උත්සාහ කරන්න ඕනේ දරුවව යොමු කරන්න. දරුවාට හොඳ දේ කියලා දෙන්න. ඉස්කෝලවල මට්ටමින් පවා මේ දේ දුන්නොත් මම හිතන්නේ ළමයි 100කට අඩු ගන්න ළමයි 50ක් 60ක් හරි මේ දේ අහුම්කම් දීලා යමක් කරයි. ඒ නිසා ඒ සඳහා යොමු වෙන්න කියලා මම යෝජනා කරනවා. ඉතින් කියවීම සවන් දීම වගේම දැන් තමුන්ලාන්සලට මගේ channel